අර එන්නේ උඩුගම ඩිපෝයේ කණ්ඩුල. බස් එක යක්කල මුල්ලේ ඉඳන් කොළඹ යන ගමන් මට හම්බුණා. කණ්ඩුල වෙනදා වගේම 2007 අප්‍රේල් 4 වෙනිදා උදේ කොළඹ යනකොට හීනකින්වත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. යක්කල මුල්ලෙන් උදේ 5:30ට පිටත් වූ බස් රථය මගීන්ගෙන් පිරී තිබුණේ අලුත් අවුරුදු සමය වූ නිසාවෙනි. මෙම අඩි 40 බිය ප්‍රවාහනය කළ වොල්ලු කන්ටේනරයද එදා කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබුණි. උදේ 6:30ට ඉදිරිව හෝටලයේ අසල වංගුවේදී මේ අනතුර සිදු වුණේ ජීවිත රසක් අපට අහිමි කරමින්. අනතුරෙන් සිදු මරණ ගන්න වැඩි වුණේ හදිසි දොරටුව අවහිර වීමත් බස් රථයේ ගිනි ගැනීමකට ලක් වූ නිසාවෙන්. මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය වුණු විශාල ට්‍රක් රථයක් ඒ රියදුරට නින්ද යාම නිසා ඇවිල්ලා බස් රථය ගැටෙනවා. මේ ගැටීමත් එක්ක බස් රථය වම් පසට පෙරලී යනවා. පෙරලී යනවා විතරක් නෙවෙයි ශනිකව ගින්නක් හටගන්නවා. මේ නිසාම හැකි තරම් ඉක්මනට බස් රථයේ හිර වෙලා හිටපු මගීන්ව එළියට ගන්න අවට වටපිටාවේ එකතුණු ප්‍රදේශවාසීන් උත්සාහ කරත් ඒ උත්සාහය සම්පූර්ණයෙන් සාර්ථක කරගන්නට ඔවුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් සැලකිය යුතු පිරිසක් ඔවුන් එළියට ඇදලා ගන්නවා. නමුත් තවත් සැලකිය යුතු පිරිසක් බස් රථයේ ඇතුළේ හිර වෙනවා. සීග්‍රව පැතිරුණු ගින්න නිසා ඔවුන් බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැකි වෙනවා. මේ අනතුරු නිසා බස් රථයේ ගමන් කරපු 23 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා කියලා තමයි කරුණු හොයා බලද්දී අපිට දකින්නට හම්බ වුණේ. ඒ අතර බස් රථයේ රියදුරුත් ඒ වගේම කන්ටේනර් රථයේ රියදුරු සහ රේ සහායකයෙක් වන බව තමයි තොරතුරු වල සඳහන් වෙලා තියෙන්නේ. ඒ අවාසනාවන්ත අනතුරෙන් වටිනා ජීවිත 30ක් අහිමි වුණා. මේ වසරට එම සිද්ධියට වසර 19ක් සම්පූර්ණ වෙනවා. කන්ටේනර් රථයේ රියදුරු බස් රියදුරුත් ඇතුළුව ජීවිත 30ක් රැගෙන කණ්ඩුල මේ විදිහට තමන්ගේ අවසන් ගමන පිටත් වුණා.